රක්ෂණය නිර්වචන දෙවනි කොටස කලින් අපි කතා කරා ප්‍රශ්න 9ක්. අපි මේකෙත් ප්‍රශ්න 9ක් කතා කරගෙන යනවා. එහෙනම් බලමු දැන් 10 වෙනි ප්‍රශ්නේ ඉඳන් 10 වෙනි ප්‍රශ්නේ ඉඳන් මම 18 වෙනි ප්‍රශ්නේ දක්වා මේ කොටසින් කතා කරනවා. මේකේ 18 වෙනි ප්‍රශ්නයට යනකම් මුලින්ම මම ප්‍රශ්න ටික යවන්නම්. ඊට පස්සේ මුල ඉඳන් මම ප්‍රශ්න සාකච්ඡා කරගෙන ඉන්නම්. බලන්න එහෙනම් 10 වෙනි ප්‍රශ්නය මේ ටික කරගෙන යන්න. කරගෙන ගිහින් නැවත සාකච්ඡාව කරගෙන යනවා මුල ඉඳන්. එතකොට උත්තර ටික හරියද බලන්න. 11 වෙනි ප්‍රශ්නය, 12 වෙනි ප්‍රශ්නය, 13 වෙනි ප්‍රශ්නය, 14, 15, 16, 17, අවසාන ප්‍රශ්නය 18. දැන් අපි බලමු ප්‍රශ්න ටික මුල ඉඳන් සාකච්ඡා කරලා ප්‍රශ්න ටිකේ කී පොයින්ට් ටික මම මුලින්ම මතක් කරන්නම්. පෙර පාර්ට් එකේ කරා වගේම ඊට පස්සේ නැවත මම සම්පූර්ණ ප්‍රශ්නය පෙන්වන්නම්. හරි. මේ ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නයේ කී පොයින්ට් එක highlight කරන්නම්. 10 වෙනි ප්‍රශ්නයේ කී පොයින්ට් එක තමයි කහ පාටින් highlight කරන්න. 10 වෙනි ප්‍රශ්නයේ කී පොයින්ට් එක තමයි මෙන්න මේ තොල්පොනන් තොංආන් කියන එකයි. මෙන්න මේ තොල්පොනන් තොංආන් කියන එකයි රැක බලා ගන්න කාලය. එතකොට රැක බලා ගන්න කාලයේ සහ මේ තව තියෙනවා මේ කජොන් කනෝ මෙතන තව තියෙනවා යොයන් සිසොල් කියන එක කී පොයින්ට් එකක්. එතකොට මේ සික් කියතොන් මේවා තමයි මේකේ කී පොයින්ට් එක විදියට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ මේ රැක බලා ගන්නවා. මේ රැක බලා ගන්නවා කියද්දිම මෙතන අපි මේ හෙදකමක් කරන්නේ. එතකොට මේ හෙදකමට යන වියදම ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට හෙදකම් මොනවද මේ තියෙන්නේ? නේවාසික හෙදකම. කාජොන් කනෝ කියන්නේ නේවාසික කරන හෙදකමට. එතකොට යොයන් කියන්නේත් එතකොට යොයන් කියනවා යොයන් සිසොල් කියනවා හෙද පහසුකම් වලට. එතකොට එම්සික් කියනවා ආහාර වලට, කියොතන් කියන ප්‍රවාහණයට. එතකොට මේ කී පොයින්ට් වලට අපි ගන්න පුළුවන් මේ හෙද පහසුකම් කියද්දිම. එහෙම නැත්නම් නේවාසික හෙදකම් කියද්දිම. එහෙම නැත්නම් මේ රැක බලා ගන්න කාලය කරන මේ නේවාසික හෙදකම, මේ හෙද පහසුකම ගත්ත ගමන් අපිට ගන්න පුළුවන් මේ යොයන් බී කියන්නේ හෙද වියදම. මේක තමයි මේකේ උත්තරය. කී පොයින්ට් එක තමයි මම මේ කිව්වේ. දැන් අපි බලමු මුල ඉඳන් ප්‍රශ්නය කතා කරලා. චිල්පියොන් ඉනා කියන්නේ රෝගයක් හෝ පුසන් කියන්නේ තුවාලයට. එතකොට රෝගයක් හෝ තුවාලයක් වොනින් හේතුවෙන් ඉල්සං සෙන්හාල් කියන්නේ එදිනෙදා ජීවිතය. ඉන්සන් සෙන්හාරල් එදිනෙදා ජීවිතය. හල්සු ඔප්නන් කියන්නේ ගත කරන්න පුළුවන්කමක් නැති. එතකොට රෝගයක් හෝ තුවාලයක් හේතුවෙන් එදිනෙදා ජීවිතය ගත කරන්න පුළුවන්කමක් නැති සරාමන්. එතකොට සරාම් කියන්නේ පුද්ගලයන්ට තොල්පොනන් තොංආන් රැක බලා ගන්න කාලයේ පල්සෙන්හන් පියොන් ඉම්නිදා කියන්නේ ඒ ඇති වෙන පල්සෙන්හන් කියන්නේ ඇති වෙන ගාස්තුව වෙනවා කියලා කියනවා. ඇති වෙන ගාස්තුව වෙනවා. ඊනන් මෙය ඉප්පොන් හොංජා කියන්නේ රෝහල්ගත වුණු රෝගියා. ඉප්පොන් හොංජා කියන්නේ රෝහල්ගත වූ රෝගියා. එතකොට මෙය රෝහල්ගත වුණු රෝගියා නා කියන්නේ හෝ තෙවොන් හොංජාරල් රෝහලෙන් පිට වුණ රෝගියාට තමයි මේ තෙවොන් හොංජා කියන්නේ. එතකොට රෝහලෙන් පිට වූ රෝගියා විහාන් සදහා කජොන් කනෝ නේවාසික හෙදකම, යොයන් සිසොල් හෙද පහසුකම්, එම්සික් ආහාර, කියතොන් ප්‍රවාහනය තංගල් ආදියට
පොහම් තෙවෝ ඉස්සම් නිදා ඇතුළත් වෙලා තියෙනවා කියලා කියනවා. පොහම් තෙවෝ ඉස්සම් නිදා. බලමු මුල ඉඳන්. රෝගයක් හෝ තුවාලයක් හේතුවෙන් එදිනෙදා ජීවිතය ගත කරන්න පුළුවන්කමක් නැති පුද්ගලයන්ට රැක බලා ගන්න කාලයේ ඇතිවන පියොන් ඉම්නිදා ගාස්තුව වේ. ඊනන් මෙය රෝහල් ගත වූ රෝගියා හෝ රෝහලෙන් පිට වූ රෝගියා සඳහා නේවාසිකාගාර හෙදකම හෙද පහසුකම් ආහාර ප්‍රවාහනය ආදිය ඇතුළත් වෙලා තියෙනවා කියලා කියනවා. මේකට උත්තරේ තමයි යොයම්බි. යොයම්බි කියන්නේ හෙද වියදම්. අංක 3 තමයි උත්තරේ. අංක 1 තියෙනවා චින්ද්‍රියෝපි. චින්ද්‍රියෝපි කියන්නේ ප්‍රතිකාර වියදම. අංක 2 තියෙනවා චොංගුසෝ. චොංගුසෝ කියන්නේ ඉල්ලුම් කිරීමේ පත්‍රිකාව. අංක 3 තියෙනවා හියොප්කප්පියෝ කියන්නේ తాවකාලික බෙලහීනතාවයට ගෙවන මුදල. මේකටත් අපිට තියෙනවා නිර්වචනයක් ඉස්සරහට හම්බ වෙනවා. ඒක අපි එතනදී කතා කරමු. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි අංක 3. දැන් අපි බලමු 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නේත් මම කී පොයින්ට් එක පාඩම් කරන්නම්. 11 වෙනි ප්‍රශ්නයේ කී පොයින්ට් එක විදියට අපිට ගන්න පුළුවන් පොහොම්ගමල් චොංගු හගි විහේ කියන එක තමයි මේකේ කී පොයින්ට් එක. පොහොම්ගමල් චොංගි හගි විහේ. එතකොට රක්ෂණ මුදල ඉල්ලීම සඳහා එතකොට මෙතන මේ සරියු කියන්නේ ලියකියවිල්ල වේ කියලා කියනවා. මෙන්න මේක තමයි කී පොයින්ට් එක. රක්ෂණ මුදල ඉල්ලීම සඳහා ලියකියවිල්ල. මොකක්ද ඒ ලියකියවිල්ල? එහෙනම් රක්ෂණ මුදලක් ඉල්ලන්න අපි පුරවන්නේ ඉල්ලුම් කිරීමේ පත්‍රිකාව. එතකොට ඉල්ලුම් කිරීමේ පත්‍රිකාව තමයි මේ රක්ෂණ මුදල ඉල්ලීම සඳහා තියෙන ලියකියවිල්ල. එතකොට ඒකට උත්තරේ තමයි චොංගුසෝ. චොංගුසෝ කියන්නේ ඉල්ලුම් කිරීමේ පත්‍රිකාව. එතකොට මේකට උත්තරේ විදියට එනවා අංක 4. අපි දැන් බලමු සම්පූර්ණ ප්‍රශ්නය කියවලා. පොහොම් කේයගේ තරා කියන්නේ රක්ෂණ ගිවිසුමට අනුව පොහොම් සාගා රක්ෂණ ආයතනය චිගප්හෙයාහල් ගෙවිය යුතු පොහොම්ගමල් චොංගු හගි විහේ රක්ෂණ මුදල ඉල්ලීම සඳහා චක්සොන් හනන් සරියුයිම්නිදා ලිවිය යුතු වන එහෙම නැත්නම් පිරවිය යුතු පුරවන ලියන ලියකියවිල්ල වේ කියලා කියනවා. රක්ෂණ ගිවිසුමානුව රක්ෂණ ආයතනය ගෙවිය යුතු රක්ෂණ මුදල ඉල්ලීම සඳහා පුරවන එහෙමත් නැත්නම් ලියන ලියකියවිල්ල වේ කියලා කියනවා. ඒකට උත්තරේ තමයි චොංගුසෝ ඉල්ලුම් කිරීමේ ලියකියවිල්ල ඉල්ලුම් කිරීමේ පත්‍රිකාව කියලා කියනවා. අංක 1ට තියෙනවා චින්දන්සෝ කියන්නේ වෛද්‍ය වර්තාවට. අංක 2ට තියෙනවා යොන්සුජන් කියන්නේ බිල්පත. අංක 3ට තියෙනවා නෙයොක්සෝ කියන්නේ විස්තර පත්‍රිකාව. එහෙනම් මේකට උත්තරේ එනවා අංක 4. අපි බලමු 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නයේ කී පොයින්ට් එක තමයි මෙන්න මේක. පියොන්කියුන් ඉංගමේ චිල්ෂිප් පසන්ත පදල්සු කියන එක තමයි මේකේ කී පොයින්ට් එක. පියොන්කියුන් ඉංගමේ චිල්ෂිප් පසන්තරල් පදල්සු කියන එක තමයි සාමාන්‍ය වැටුම්පෙන්. පියොන්කියුන් ඉංගම් කියන්නේ සාමාන්‍ය වැටුපෙන් 70%ක් ලබන්න පුළුවන්කමක් තියෙන එක. මොකද්ද මේ 70%? සාමාන්‍ය වැටුපෙන් 70% දැක්ක ගමන් අපිට ගහන්න පුළුවන් මේක තමයි මේ හියොප්කප්පියෝ එක. తాවකාලික බෙලහීනතාවයට ගෙවන මුදල. එතකොට
මේ 170 තමයි මේකේ key point එක. 170යි මේ පියොන්කියුන් ඉංගම් එකයි. සාමාන්‍ය වැටුපයි කියන දෙක මතක තියාගත්තා නම් ආය වෙන මොකුත් බලන්න ඕනේ නැහැ. මේකට ගහන්න පුළුවන්. හරි. දැන් අපි බලමු ප්‍රශ්නය. කන්රෝජාගා ඔම්මු සංගේ චෙහෙරෝ කන්රෝජාගා ඔම්මු සංගේ කම්කරුවා ඔම්මු සංගේ කියන්නේ වැඩපලේ චෙහෙරෝ ආපදාවකින් එහෙම නැත්නම් අනතුරකින් ව්‍යසනයකින් කියලා කියන්නත් පුළුවන්. කොංගංගේ මුංජේරල් පදා සෞඛ්‍යයට මුංජේ ගැටලුවක් ලැබිලා සමිල්ලීසං ඉරල් හල්සු ඔප්නන් දින 3කට වඩා වැඩි කාලයක් දින 3කට වැඩියෙන් වැඩ කරන්න පුළුවන්කමක් නැති කියොන් වූ අවස්ථාවක ඉල්සං සෙන්වහරල් ඉල්සං සෙන්වහල් කියන්නේ එදිනදා ජීවිතයේ පොහෝ හගි ගුණ එදිනදා ජීවිතය ආරක්ෂා කිරීම හෝ පොහෝ හගි ගුණ ආරක්ෂා කිරීම හෝ කියොන්චේ ජොක් ඔරියුමල් හෙසෝ හගි විහේ කියොන්චේ ජොක් කියන්නේ ආර්ථික අපහසුතා. එතකොට ආර්ථික අපහසුතාවය හෙසෝ හගි විහේ කියන්නේ හෙසෝ හදා කියන්නේ විසදනවා. හෙසෝ හගි විහේ විසදීම සඳහා පියොන්කියොන් ඉංගමින්. එතකොට මේ සාමාන්‍ය වැටුපෙන් චිරසිප්පසන්තරල් පදල්සු ඉත්නන් කමෙක් කිමිදා. එතකොට 170ක් ලබන්න පුළුවන්කමක් තියෙන මුදල වේ කියලා කියනවා. කම්කරුවා වැඩපලේ අනතුරකින් ආපදාවක් එහෙම නැත්නම් අනතුරකින් ආපදාවකින් සෞඛ්‍ය ගැටලුවක් ලැබිලා දින 3කට වැඩි යෙන් වැඩ කරන්න බැරි අවස්ථාවක එදිනදා ජීවිතය ආරක්ෂා කිරීම හෝ ආර්ථික අපහසුතාවය විසඳීම සඳහා සාමාන්‍ය වැටුපෙන් 170ක් ලබන්න පුළුවන්කමක් තියෙන මුදල වේ කියලා කියනවා. මේකට උත්තරේ තමයි යුයොප් කප්පියෝ එක తాවකාලික බෙලහීනතාවයට ගෙවන මුදල. එතකොට 12 වෙනි ප්‍රශ්නයට උත්තරේ තමයි අංක 4. අංක 1 තියෙනවා පියොන්වොන් පී කියන්නේ රෝහල් ගාස්තුව. අංක 2ට තියෙනවා පොහොම් රියු කියන්නේ රක්ෂණ වාරික. අංක 3ට තියෙනවා පොහොම් ගම් කියන්නේ රක්ෂණ මුදල. එහෙනම් අංක 12ට උත්තරය අංක 4. ප්‍රශ්න අංක 12ට උත්තරය අංක 4. අපි බලමු දැන් 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නේත් මම කී පොයින්ට් එක පාට කරන්නම්. කී පොයින්ට් එක තමයි මේ පොඩි කෑල්ලයි තියෙන්නේ. මෙන්න මේ සිල්ජික් කියන එක කී පොයින්ට් එකක්. ඔන්න ඕක තිබ්බනම් අපිට ගහන්න පුළුවන්. තවත් එකක් තියෙනවා වැදගත්ම කී පොයින්ට් එක. මෙන්න මේ චේචියොප් කියන්නේ නැවත රැකියා ගත කිරීම. චේචියොප් කියන්නේ නැවත රැකියා ගත කිරීම. ඒ වගේම මේකත් මේ සිල්චික් කියන්නේ විරකියාව. රැකියාවක් නොමැතිකමට තමයි මේ සිල්චික් කියන්නේ. එතකොට විරකියාව තියනවා නම් රැකියාවක් නොමැතිකම තියනවා නම් සහ මේ චේචියොප් තියනවා නම් නැවත රැකියා ගත කිරීමක් තියනවා නම් ඒක තමයි කොයොම් පොහොම් රැකියා ආරක්ෂණය. වෙන කිසි දෙයක් බලන්න ඕනේ නැහැ. ඒක තමයි කී පොයින්ට් එක. ඒ දෙක තියෙනවා නම් ගැහුව කොයොම් පොහොම් නැවත රැකියා ගත කිරීමක් සහ අපි රැකියාවක් නැතුව රැකියාවක් නොමැතිකමින් ඉන්නවා නම් අපිට මේ කොහොම් පොයම් එක රැකියා රක්ෂණය උදව්වක් වෙනවා අපිට තව රැකියාවක් හොයලා දෙන්න. හරි දැන් අපි බලමු සම්පූර්ණ කතාව. කන්රෝජාගා කම්කරුවා සිල්ජික් විරකියාවෙන් එහෙම නැත්නම් රැකියාවක් නොමැතිකමින් හියුජික් එහෙම නැත්නම් ටික දවසකට සේවය නතර කරනවා කියන එක තමයි මේ හියුජික් කියන්නේ. ඒතකොට ටික දවසකට සේවය නතර කිරීමක් තෙජික් ගන්න ඔය විශ්‍රාම යාමක් වගේ තංගරෝ ආදීන් සොදගි කියන්නේ ආදායම. මේ සොදක් කියන්නේ ආදායමට. සොදගි චුන්තන් තෙවෝ ඉසල්තේ ආදායම අඩු වූ විට සෙන්ගියෝ අංජොන්ගවා. මෙතන තියෙන සෙන්ගේ අංජොන් කියන්නේ ජීවන අංජොන් එක කියන්නේ මෙතන අංජොන් කියන්නේ ස්ථාවරත්වය. අංජොන් නෙමෙයි මෙතන තියෙන අංජොන්. ඒතකොට ජීවන ස්ථාවරත්වය හා චේචියොපල් නැවත රැකියා ගත කිරීමට චිවොන් හනන් පොහොම් මිම්නිදා සහනයක් වන රක්ෂණය වේ කියලා කියනවා.
එහෙනම් ඒ නැවත රැකියාගත කරන්න හරි මෙන්න මේ විරකියාවෙන් පෙළෙන කෙනෙක්ට රැකියාවක් දෙන රක්ෂණය මොකද්ද? කොයම් පොහොම් එක. මේකට උත්තරය අංක 13ට උත්තරය අංක 4. අංක 1 තියෙනවා කුක්මින් යොන්ගම් පොහොම් කියලා. කුක්මින් යොන්ගම් පොහොම් කියන්නේ විශ්‍රාම වැටුප් රක්ෂණය. අංක 2ට තියෙනවා සංහේ පොහොම්. සංහේ පොහොම් කියන්නේ හදිසි අනතුරු රක්ෂණය. අංක 3ට තියෙනවා කොංගම් පොහොම්. කොංගම් පොහොම් කියන්නේ සෞඛ්‍ය රක්ෂණය. එහෙනම් අංක 13ට උත්තරය අංක 4. දැන් බලමු 14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නේ මම කී පොයින්ට් එක පාට කරන්නම්. 14 වෙනි ප්‍රශ්නේ කී පොයින්ට් එක තමයි මෙන්න මේ පුෂන් සම්බන්ධ. හරි මෙන්න මේ කොංගන් චෙන්ජින් තංහේ AUP ඔන්නෝක තමයි කී පොයින්ට් එක. සෞඛ්‍ය ප්‍රවර්ධනය මේ සෞඛ්‍ය කොංගන් චෙන්ජින් කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය ආදියට යන වෛද්‍ය වියදම්. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධනයට ආදියට යන වෛද්‍ය වියදම් මොනවද? කොංගම් පොහොම එකෙන් තමයි ගෙවන්නේ. සෞඛ්‍ය රක්ෂණය. එතකොට ඒකට අපිට කී පොයින්ට් එක විදියට ගන්න පුළුවන් මේ කොංගන් චෙන්ජින් තංහේ. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධන ආදියෙන් ADUP එක ගෙවනවා නම් වෛද්‍ය වියදම ගෙවනවා නම් ඒක අපිට කොංගම් පොහොම එකට ගන්න පුළුවන් සෞඛ්‍ය රක්ෂණයට. ඒක තමයි කී පොයින්ට් එක. දැන් අපි බලමු මුල ඉඳන් කතාව. හංගුගේසෝ කොචුහාගුණා කම්මුහනන් කන්රෝජා තෝවා මුල ඉඳන් කියන හංගුගේසෝ කොරියාවේදී කොචුහාගුණා. එතකොට මේ වාසය කරන අය හෝ කොරියාවේ වාසය කරන එමන් නැත්නම් ජීවත් වෙන අය හෝ කන්මුහනන් කන්රෝජා වැඩ කරන කම්කරුවන් තෝවාන් හෝ කොයොන්ජුගා කයිප්හයෝ. කොයොන්ජුගා කියන්නේ මේ ආයතන හිමිකරු එම ව්‍යාපාර හිමිකරු කයිප්හයෝ සමාජික වෙලා චිල්පියොන් ලෙඩ රෝග පුසන් තුවාල චුල්සන් දරු ප්‍රසූත කිරීම සමන් මරණ චින්රියු ප්‍රතිකාර මිත් කියන්නේ සහ කොංගන් චෙන්ජින් තංහේ සෞඛ්‍ය ප්‍රවර්ධනය ආදිය තෙහාන් පිළිබඳව ADUP를 වෛද්‍ය වියදම් පොජංහනන් පොම්මිම්නිදා සහතික කරන රක්ෂණය වේ කියලා කියනවා. එහෙනම් මොකද්ද මේ රක්ෂණය? රක්ෂණය තමයි කොංගම් පොහොම් සෞඛ්‍ය රක්ෂණය. අංක 1ට තියෙනවා කොයම් පොහොම්. කොයම් පොහොම් කියන්නේ රැකියා රක්ෂණය. අංක 2ට තියෙනවා චුල්ගුප් මංගි පොහොම් ආපසු යෑමේ පිරිවැය රක්ෂණය. අංක 3ට තියෙනවා කුක්මින් යොන්ගම් පොහොම් විශ්‍රාම වැටුප් රක්ෂණය. එහෙනම් අංක 14ට උත්තරය එන්නේ අංක 4. අපි බලමු දැන් අංක 15. 15 වෙනි එකේ මම කී පොයින්ට් එක ලකුණු කරන්නම්. කී පොයින්ට් එක තමයි මෙන්න මේ චංගේ කියොක්නන් කන්රෝජා. මෙන්න මේ ටික තමයි කී පොයින්ට් එක. අංක 15 කී පොයින්ට් එක තමයි ඔන්න ඔය ටික. චංග්‍යක්ඥන් කන්රෝජා ආබාධිත සහිත පුද්ගලයන් නැත්නම් ආබාධිත සහිත කම්කරුවන් කියන එක තමයි. ආබාධ සහිත කම්කරුවන්ට ගෙවන්නේ මොකෙන්ද? චංහේ පොසංගම් එකෙන් ආබාධිත වන්දි රක්ෂණ මුදල් තමයි මෙයාලට ගෙවන්නේ. ආබාධිත වන්දි රක්ෂණ මුදල් එකට තිබ්බනම් මෙයාලට ගෙවනවා මෙන්න මේ රක්ෂණයෙන් මෙන්න මේ කී පොයින්ට් එක හොඳටම ප්‍රමාණවත් මේ උත්තරේට චංහි කියොක්නන් කන්රෝජායේ කියලා තිබ්බනම් ආබාධිත සහිත කම්කරුවන්ගේ කියලා තිබ්බනම් ගැහුවා චංහේ පොසංගම් එකට. හරි. දැන් බලමු සම්පූර්ණ ප්‍රශ්නය. චංහේ කියොක්නන් කන්රෝජායේ ආබාධිත සහිත කම්කරුවන්ගේ क्योंचे जो अंजोनगुआ आर्थिक स्थावरत्व सेंहाल पुंचिरल කියන්නේ ජීවන තත්ත්වය යුජිහාගි විහාන් ජීවන තත්ත්වය යුජිහාගි විහාන් කියන්නේ පවත්වාගෙන යාම සඳහා චුන්යෝහන් චික්වන්හනන් කමෙකින්නිදා චුන්යෝහන් කියන්නේ වැදගත්
චිවොන්හන් වැදගත් සේවයක් එහෙම නැත්නම් වැදගත් සහායක් දක්වන කමකින්නිදා මුදල වේ කියලා කියනවා. මෙතන කියනවා ආබාධිත සහිත කම්කරුවන්ගේ ආර්ථික ස්ථාවරත්වය හා ජීවන තත්වය පවත්වාගෙන යාම සඳහා වැදගත් සහායක් දක්වන මුදල වේ. මොකද්ද මුදල? රක්ෂණ මුදල. එහෙනම් ඒ දෙන සංහ්‍ය පොසංගම් ආබාධිත වන්දි රක්ෂණ මුදල. එහෙනම් 15 වෙනි එකට උත්තර එනවා අංක 4. එතකොට මේකේ පළවෙනි උත්තරේ විදිහට තියෙන්නේ යොක්කප්පෝ කියන්නේ తాවකාලික බෙනහීනතා මුදල. අංක 2ට තියෙනවා චොංගුසෝ කියන්නේ ඉල්ලුම් කිරීමේ පත්‍රිකාව. අංක 3ට තියෙනවා පොහොම් රියු කියන්නේ රක්ෂණ වාරිකය. එහෙනම් 15 වෙනි එකට උත්තරේ අංක 4. අපි බලමු 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නය කී පොයින්ට් එක තමයි මෙන්න මේ සංසිල්හන් කියොන් වූ ඉම්නිදා කියන එක තමයි කී පොයින්ට් එක. සංසිල්හන් කියොන් වූ ඉම්නිදා කියලා කියද්දිම අහිමි වුණ අවස්ථාව වේ. අහිමි වුණ අවස්ථාව නම් මේක අහිමි වෙලා කියන්නේ මේ රක්ෂණය අහෝසි වෙලා තියෙනවා. එතකොට එහෙනම් ඒ රක්ෂණය අභාවයට ගිහින් තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේක අහෝසි වෙලා නම් ඒ අහෝසි වුණ රක්ෂණය තමයි රක්ෂණ අහෝසි භාවයට පත් වෙනවා. මේ තියෙන්නේ සෝමියෝල් තෙදා කියන්නේ රක්ෂණය අහෝසි වෙනවා. එහෙම නැත්නම් රක්ෂණය අභාවයට යනවා කියලා කියන්නත් පුළුවන්. අහෝසි වෙනවා. එතකොට මේක තමයි අහිමි වුණු අවස්ථාව වේ කියද්දිම අපිට ගන්න පුළුවන් සෝමියොන් තෙදා. සංසිල්හන් කියොන් වූ එක නම් අහිමි වූ අවස්ථාව නම් ඒක අහෝසි වෙලා අභාවයට ගිහිලා නම් අහෝසි වෙනවට කියනවා සෝමියෝල් තෙදා කියලා. මේකට උත්තරේ අංක 4. අපි දැන් බලමු මුල ඉඳන් ප්‍රශ්නය. ප්‍රශ්නේ තියෙනවා පොහොම් කේයක් තයන්හන් යූරෝ. පොහොම් කේයක් කියන්නේ රක්ෂණ ගිවිසුම. තයන්හන් යූරෝ විවිධාකාර. තයන්හන් කියනවා විවිධාකාර. යූරෝ කියනවා හේතු වලින් මල්ලියුත්තේමියොන්. එතකොට මල්ලියුත්තේමියොන් කියන්නේ කල්ලිකුත් උනාම ඉල්බන්ජොගරෝ සාමාන්‍යයෙන් පොහොම් කයිප් ජාගා. එතකොට රක්ෂණ සමාජිකයාට පොහොම් කයිප් ජාගා කියන්නේ රක්ෂණ සමාජිකයාට පොජංගිනා පොහොම් ගමේ. එතකොට පොජංගිනා කියන්නේ මේ වගකීම හෝ පොහොම් ගමේ රක්ෂණ මුදල තෙහාන් පිළිබඳව චොංගු ගොනල් අයිතිවාසිකම් කීම තමයි මේ චොංගු ගොනල් කියලා කියන්නේ. අයිතිවාසිකම් කීම සංසිල්හන් කියොන් වූ ඉම්නිදා මේ අහිමි වුණ අවස්ථාව වේ කියලා කියනවා. රක්ෂණ ගිවිසුම විවිධාකාර හේතු වලින් කල්ලිකුත් තුනාම සාමාන්‍යයෙන් රක්ෂණය සමාජිකයාට වගකීම හෝ රක්ෂණ මුදල පිළිබඳ අයිතිවාසිකම් කීම අහිමි වුණ අවස්ථාව වේ කියලා කියනවා. ඒ අවස්ථාවට අපි මොකද්ද කියන්නේ? සෝමියෝල් තෙදා රක්ෂණය අහෝසි වෙනවා. එහෙම නැත්නම් රක්ෂණය අභාවයට යනවා. අහෝසි වෙනවා කියන අදහස. ඒක තමයි උත්තරය. අංක 1 තියෙනවා මන්ගිගාතෙදා කියලා. මන්ගිගාතෙදා කියන්නේ රක්ෂණය කල්පිරනවා. මන්ගිගාතෙදා කියන්නේ රක්ෂණය කල්පිරනවා කියන අදහස. අංක 2 තියෙනවා චිගපදා කියන්නේ ගෙවනවා කියන අදහස. අංක 3 තියෙනවා පොසංගල් පත්තා කියන්නේ වන්දි ලැබෙනවා කියන අදහස. වන්දි ලබනවා. එතකොට අංක 16ට උත්තරේ එන්නේ අංක 4. අපි බලමු 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නේ මම කී පොයින්ට් එක පාට කරන්නම්. 17 වෙනි ප්‍රශ්නේ කී පොයින්ට් එක තමයි මේ මේතල් නේගොනා හන් බොනේ නෙනන් කියන එක තමයි කී පොයින්ට් එක. මේක තමයි කී පොයින්ට් එක. හැම මාසෙකම ගෙවනවා නැත්නම් එකපාර ගෙවනවා. හැම මාසෙකම ගෙවනවා එකපාර ගෙවනවා නම් මොකද්ද අපි හැම මාසෙම ගෙවන්නේ? මේ රක්ෂණ වලට අයිති ප්‍රශ්නවල රක්ෂණ ගැන නම් අපි කතා කරන්නේ හැම මාසෙකම ගෙවනවා. එහෙම නැත්නම් එකපාරම ගෙවලා දාන්නේ මොනවද? පොහොම් රියු රක්ෂණ වාරික. ඉතින් ඕක තමයි කී පොයින්ට් එක. මෙන්න මේ පොඩි කී පොයින්ට් ටික මතක තියාගත්තා නම් හරිම ලේසි මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. හරි. දැන් අපි බලමු සම්පූර්ණ ප්‍රශ්නය කියවලා. පොහොම් කයිප්හන් සරාමි මිරේ ඒ පොහොම් කයිප්හන් රක්ෂණයට සමාජික වුණ සරාමි පුද්ගලයා
මිරේ පල්සෙන් හසු ඉත්නන් අනාගතයේ ඇති වෙන්න පුළුවන්කමක් තියෙන මුංජේ ගැටලු සොන්සිල් අලාභ සොනේ හානි තගේ ආදියට පොහොම් ගමල් රක්ෂණ මුදල් පද්ගි විහේ ලබා ගැනීම සඳහා මේතල් නේගොනා සෑම මසකම ගෙවීම හෝ හන්බොනේ නෙනන් එකවර ගෙවන හන්බොනේ නෙනන් කියන්නේ එකවර ගෙවන තොනින් නිදා මුදල වේ සල්ලි වෙනවා කියලා කියනවා. මොකක්ද එහෙනම් මේ හැම මාසෙකම හෝ එකවර ගෙවන සල්ලි අපිට මේ අලාභ හානි ගැටලු වලට ගන්න අපි ගෙවන්නේ මොනවද? රක්ෂණය ගෙවනවා හැම මාසෙකම ගෙවනවා නම් ඒක මොකද්ද? පොහොම් රිව් එකක්. රක්ෂණ වාරිකයක්. මේක කතා කරන්නේ රක්ෂණ වාරික ගැන. අංක 1ට තියෙනවා පොසංගම් කියන්නේ වන්දි මුදල. අංක 2ට තියෙනවා පොහොම්ගම් කියන්නේ රක්ෂණ මුදල. අංක 4ට තියෙනවා චොංගු කමෙක් කියන්නේ ඉල්ලුම් කළ මුදලට චොංගු කමෙක් කියන්නේ. එතකොට 17ට උත්තරේ අංක 3. දැන් බලමු අපි මේ දෙවනි කොටසේ අවසාන ප්‍රශ්නය. මේක මම පාඩ කරන්නම් කී පොයින්ට් එක මෙන්න මේක තමයි කියපුණා. ඔම්මු ක්වන්ලියොන් හල්තොන් වේ. මේක තමයි කී පොයින්ට් එක. වැඩ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට පිටතින් අපිට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒ කියන්නේ රාජකාරී කරන වෙලාවට අමතරව රාජකාරී ඉන්න වෙලාවට අමතරව ඔම්මු කොල්ලියොන් හල්තොන් වේ. එතකොට වැඩ සම්බන්ධ දේවල් වලට පිටතින් ක්‍රියාකාරකම් වලට පිටතින් අපිට අනතුරක් ඇති වෙනවා නම් අපිට ගෙවන්නේ මොකෙන්ද? සංහෙපෝම්. හදිසි අනතුරු රක්ෂණයෙන් තමයි අපිට ගෙවන්නේ. ඔන්න ඔය වැඩ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට පිටතින් කියලා තිබ්බ ගමන් අපිට ගහන්න පුළුවන් සංහෙපෝම්. එහෙනම් වැඩ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට මෙතන ඇතුළතින් කියලා තිබ්බනම් සංචපෝම්. එහෙනම් මේකට උත්තරේ ඉන්නේ අංක 4. දැන් අපි බලමු සම්පූර්ණ ප්‍රශ්නේ කියවලා. ඉල්බන්ජොගරෝ වේගුගින් කන්රෝජා ඉල්බන්ජොගරෝ සාමාන්‍යයෙන් වේගුගින් කන්රෝජා විදේශික කම්කරුවා ඔම්මු ක්වන්ලියොන් හල්තොන් වේ. එතකොට වැඩ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට පිටතින් ඉල්සන් සෙන්හාරෙසෝ සාමාන්‍ය ජීවිතයේදී පල්සෙන්හනන් ඇතිවන සාගෝ අනතුරු මිත් කියන්නේ හෝ කියන්න පුසංගේ තුවාල තෙහාන් පිළිබඳව පොසංගල් පද්ගි විහේ වන්දි ලබා ගැනීම සඳහා කයිපේයහල් සමාජික විය යුතු පොහොමින් නිදා රක්ෂණය වේ කියලා කියනවා. සාමාන්‍ය විදේශීය කම්කරුවා වැඩ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට පිටතින් සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන අනතුරු සහ තුවාල පිළිබඳ වන්දි ලබා ගැනීම සඳහා සමාජික විය යුතු රක්ෂණය වේ. මොකද්ද එහෙනම් මේක? සංයපෝම් හදිසි අනතුරු රක්ෂණය. වැඩවලට පිටතින් වෙන එකට අපිට ගෙවන්නේ මේ සංයපෝම් වලින්. පළවෙනි එකට උත්තරේ තියෙනවා සංචපොහොම් කම්කරු හානි පූර්ණ රක්ෂණය. මේක වැඩ සම්බන්ධ වෙලා තමයි මේක ගෙවන්නේ. අංක 2ට තියෙනවා කුක්මින් යොන්ගම් පොහොම් එක ජාතික විශ්‍රාම වැටුප් රක්ෂණය. අංක 3ට තියෙනවා කොයම් පොහොම් එක. මෙතන පොහොම් දෙකක් තියෙනවා මේක කපා ගන්න. කොයම් පොහොම් කියන්නේ රැකියා රක්ෂණය. එහෙනම් 18ට උත්තරය අංක 4. හරි. ඔය විදිහට දෙවෙනි පාර්ට් එකත් ඉවර වෙනවා.